ඔයාගේ සමේ තියෙන අඳුරු පැහැය නැති කරලා, මැරුණු සම ඉවත් කරලා එක පාරින්ම මෘදු දීප්තිමත් සමක් ලබා ගන්න පුළුවන් ස්වභාවික රහසක් කියන්නද? මේක මම කරන ස්වභාවික සත්කාරයක්. මට හොඳ ප්‍රතිඵල ගෙනල්ලා දීලා තියෙනවා. මම දැන් අවුරුදු ගාණක් තිස්සේ මේක පාවිච්චි කරන්නේ. මේක මම මුළු ඇඟටම පාවිච්චි කරන බොඩි ස්ක්‍රබ් එකක්. මේක ඉතින් ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් හදාගන්නේ. කිසිම රසායනික ද්‍රව්‍යයක් නැති නිසා බය නැතුව මම මේක මුළු ඇඟේම ගානවා. ඔයාටත් පැහැපත් නිරෝගී සමක් ලබා ගන්න ඕන නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. එහෙනම් අද බලමු මම මගේ හැම ලස්සන කරගන්න පාවිච්චි කරන ස්ක්‍රබ් එක මොකක්ද කියලා. ඔයාලට මුලින්ම කියන්න ඕනේ මේ ස්ක්‍රබ් එකෙන් අතුරු ආබාධ මුකුත් වෙන්නේ නැහැ. හැබැයි ඔයාලා දැනගන්න ඕනේ අපි හැමෝගෙම ඇඟවල් එකිනෙකට වෙනස්. ඉතින් ඒක නිසා මට හරියන දේ 100%ක් ඔයාට ප්‍රතිඵල ගේන්න නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා දැනගන්න ඕනේ ඔයාගේ ඇඟට හරියන්නේ මොනවද කියන එක ගැන හොඳ අවබෝධයක් තියාගන්න. දැන් මං කියන්නම්කෝ මගේ ස්ක්‍රබ් එක මං කොහොමද හදාගන්නේ කියලා. මොනවද ඒකට දාන්න කියලා. මේ ස්ක්‍රබ් එක කෝපි කුඩු පාවිච්චි කරලා හදන ස්ක්‍රබ් එකක්. මම ප්‍රධාන වශයෙන් මේකට පාවිච්චි කරන්නේ කෝපි කුඩු, සීනි සහ ඔලිව් ඔයිල්. ඔය ඉන්ග්‍රීඩියන්ට්ස් තුන විතරමයි මම මේ ස්ක්‍රබ් එකට පාවිච්චි කරන්නේ. මුලින්ම මම කියන්නම්කෝ මේවල තියෙන වටිනාකම මොකක්ද? මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තුනෙන් අපේ ඇඟට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා. ප්‍රධාන වශයෙන් අපි පාවිච්චි කරන්නේ කෝපි කුඩුනේ. කෝපි කුඩු අපි පාවිච්චි කරන්නේ මැරුණු සම ඉවත් කරගන්න. අපි කියන්නේ එක්ස්ෆෝලියේෂන් කරනවා කියලා. අන්න ඒ දෙයට තමයි අපි ප්‍රධාන වශයෙන් කෝපි කුඩු පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් කෝපි කුඩු වල තියෙනවනේ පොඩි රළු ස්වභාවයක්. ඉතින් මේක නිසා සම මතු පිට තියෙන මැරුණු සෛල ඉවත් කරලා කුණු දූවිලි හොඳට ඉවත් කරන්න මේක ප්‍රයෝජනවත් වෙනවා. අනිත් දේ තමයි කෝපි වල අඩංගු වෙනවා කැෆේන්. ඉතින් මේ දේ සමේ රුධිර ගමනාගමනය උත්තේජනය කරන්න උදව් වෙනවා. ඉතින් ඒකෙන් මොකද්ද දන්නවද වෙන්නේ? සමේ තියෙන අඳුරු පැහැය නැති වෙලා දීප්තිමත් බවක් ලබා ගන්න මේ දේ උදව් වෙනවා. කෝපි කුඩු වල තියෙන අනිත් ප්‍රධානම ගුණාංගය තමයි ඇන්ටිඔක්සිඩන්ට් එකක් විදියට ක්‍රියා කරන එක. ඒ කියන්නේ ප්‍රතිඔක්සිකාරකයක් විදියට මේ දේ ක්‍රියා කරනවා. ඔයාගේ සමට හිරුවෙලියෙන් හානි වෙලා තියෙනවා නම් මෙන්න මේ දේ අවම කරලා සම ඉක්මනට වයසට යන එක පාලනය කරනවා. මම දෙවෙනියට පාවිච්චි කරන ප්‍රධානම ඉන්ග්‍රීඩියන්ට් එක සීනිනේ. අපි බලමු සීනි වලින් ඇඟට මොනවද ලැබෙන්නේ කියලා. ඔයා දන්නවද? සීනි කියන්නේ හොඳ ස්වභාවික ස්ක්‍රබ් එකක්. ඉතින් කෝපි කුඩු එක එකතු වුණාම සමට කිසිම හානියක් නොවි මෘදු ලෙස පිරිසිදු කරන්න සීනි ගොඩක් උදව් වෙනවා. මේ ස්ක්‍රබ් එකට ඊළඟට පාවිච්චි කරන්නේ මම ඔලිව් ඔයිල්නේ. පෞද්ගලිකව ඔලිව් ඔයිල් කියන්නේ මං ආසම තෙල් වර්ගයක්. ඔයාට මේ ස්ක්‍රබ් එක පාවිච්චි කරන්න ඔලිව් ඔයිල් නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. අපි ස්ක්‍රබ් කරනකොට මැරුණුහම ඉවත් වෙනවනේ. ඉතින් ඒ වගේම තමයි අපේ ඇඟේ තියෙන ස්වභාවික තෙල් ගතියත් ටිකක් අඩු වෙන්න පුළුවන්. ඒත් ඔලිව් ඔයිල් පාවිච්චි කරන නිසා මේ ගතිය ගොඩාක් අඩු වෙනවා. හැමට අවශ්‍ය හොඳ ගැඹුරු තෙතමනයක් ලබා දෙන්න ඔලිව් ඔයිල් වලට පුදුමාකාර හැකියාවක් තමයි තියෙන්නේ. තව දෙයක් තමයි ඔලිව් තෙල් වල අඩංගු වෙනවා විටමින් E. ඉතින් මේක නිසා සමේ නිරෝගී බව ආරක්ෂා කරලා ලප කැලල් නැකී යාමට මේක ගොඩක් උදව් කරනවා. මේ අමුද්‍රව්‍ය තුන එකතු වුණාම ඇත්තට මේක මිරකල් එකක් වගේ. හරි ලස්සන ස්කින් එකක් ඔයාට ගන්න පුළුවන් ලේසියෙන්ම. ඔයාට ඒ වෙනස අනිවාර්යයෙන්ම තේරෙයි. දැන් මම කියන්නම්කෝ මේවා අපි පාවිච්චි කරන්න ඕන අනුපාත මොනවද කියලා. මේ දේට ඔයා කෝපි කුඩු ගන්නකොට මම නම් ගන්නේ ග්‍රවුන්ඩ් කොෆි. නැත්තම් අපි කියන්නේ සාමාන්‍ය කෝපි තියෙන්නේ. ඔයාට මේකට ඉන්ස්ටන්ට් කොෆි පාවිච්චි කරන්න නම් බැහැ. මොකද මම නම් ඒක පාවිච්චි කරලා හදලා නැහැ. ඉතින් ග්‍රවුන්ඩ් කොෆි ගන්න සාමාන්‍ය කෝපි කුඩු කෝප භාගයකට සීනි කෝප භාගයක් දාන්න. ඒකට දුඹුරු සීනි හරි සුදු සීනි හරි මේ ඕන සීනි එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දුඹුරු සීනි පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අනිත් දේ තමයි ඔලිව් ඔයිල් කෝප කාලක් තමයි මේකට එකතු කරන්න ඕනේ. මේක එක පාරට හලා ගන්න එපා. මම දැන් කියන්නම්කෝ මේක මික්ස් කරන්න ඕනේ කොහොමද කියලා. මුලින්ම ඔයා හොඳ එයාටයිට් කන්ටේනර් එකක් ගන්න ඕනේ. වීදුරු කන්ටේනර් එකක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඇතුළට හුලං වදින්න නැති හොඳ වීදුරු බෝතලයක් ගන්න. හොඳට මූඩිය වැහෙන එකක්. හැබැයි මේකේ වතුර බිඳුවක්වත් තියෙන්න බෑ. වතුර බිඳුවක් හරි තිබුණොත් අපේ වැඩේ අසාර්ථක වෙනවා. මුලින්ම ඊට පස්සේ කරන්න ඕනේ ඔයා වියලි දේවල් ටික මුලින්ම දාගන්න ඕනේ. කෝපි කුඩු ටිකයි සීනි ටිකයි දාලා හොඳට කවලම් කරන්න මුලින්ම. දැන් මේ මිශ්‍රණයට ඔලිව් ඔයිල් ටික ටික දාලා හැන්දකින් හිමීට කලවම් කරන්න. මේ ස්ක්‍රබ් එකේ පදම එන්න ඕනේ හරියට නිකන් තෙත වැලි වගේ ස්වභාවයකට. ගොඩාක් දියාරු වෙන්නත් බෑ.
ඒ වගේම ගොඩාක් වියලි වෙන්නත් බෑ. මොකද ඔයාගේ ඇඟ හීරෙන්න පුළුවන් මේක නිසා. ඔයාට හිතනවා නම් නිකන් තෙල් ගතිය මදි වගේ කියලා ඔයාට පුළුවන් තව තෙල් ටිකක් ඇඩ් කරන්න. හැබැයි ගොඩක් දියාරු නොවි ඒක ගානට ඇඩ් කරන්න මතක තියාගන්න. මේ ස්ක්‍රබ් එක ඇත්තටම කල් තියාගන්න පුළුවන් එකක්. ඒක තමයි මම කිව්වේ හොද්දට වැහෙන එයාටයිට් කන්ටේන එකක්ම ගන්න කියලා. ඔයා මේක පාවිච්චි කරන වෙලාවට විතරක් වෙන පොඩි කප් එකකට දාගෙන යන්න. හැබැයි ඔයා ස්ක්‍රබ් එක හදාගත්ත මේ කන්ටේන එකම බාත්රූම් එකට අරගෙන යන්න එපා. මොකද මේකට වතුර බින්දුවක් හරි වැටුනොත් කල් තියාගන්න වෙන්නේ නෑ ඔයාට. ඒක නම් මං අත්දැකීමෙන් කියන්නේ. මමත් ඔහොම හදලා මගේ එක ස්ක්‍රබ් එකක් සම්පූර්ණයෙන් මට අයින් කරන්න උනා මේකට වතුර ගිහිල්ලා. එතකොට මේක පුස් හැදෙනවා. දැන් මම කියන්නම්කෝ මේ ස්ක්‍රබ් එක පාවිච්චි කරන විදිය. නාන වෙලාවට මේ ස්ක්‍රබ් එක පාවිච්චි කරන එක තමයි මම ගොඩාක් සුදුසුයි කියලා කියන්නේ. මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ. දැන් මම කියන්නම් ස්ක්‍රබ් එකෙන් හොඳම හොඳ ප්‍රතිඵල ගන්න නම් අපි කොහොමද ඒක පාවිච්චි කරන්න ඕනේ කියලා. මේ ස්ක්‍රබ් එක පාවිච්චි කරන්න කලින් ඔයා සාමාන්‍ය විදිහට ඇඟ හොද ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා නානවා නම් ෂැම්පු කරලා ඇඟේ සබන් හරි බොඩි වොෂ් හරි ගාලා ඉවර වුණාට පස්සේ තමයි අපි ස්ක්‍රබ් එක පාවිච්චි කරන්නේ. ඔයාට පුළුවන් එදා දවසට විතරක් ලා රස්නේ වතුරෙන් ඇඟ චුට්ටක් හොද ගන්න. මොකද එතකොට සමේ සිදුරු විවෘත වෙලා ස්ක්‍රබ් එකේ ගුණ හොඳට සමට උරා ගන්නවනේ. දෙවනි වැදගත්ම දේ තමයි අපි මේක ඇප්ලයි කරන්න ඕනේ හරිම ජෙන්ටල් විදිහට. ඒ කියන්නේ මෘදුව තමයි මේක අපි ආලේපනය කරන්න ඕනේ. මේ වෙලාවේදී හැමේ වතුර බේරන ගන්නට තියාගන්න එපා. නිකන් හැමේ තෙත ගතියක් තිබ්බම ඇති. ස්ක්‍රබ් එකෙන් ටිකෙන් ටික අරගෙන ඇඟේ ගන්න. වියලි සමේ ස්ක්‍රබ් ගන්න එපා. එතකොට හැම හීරෙනවා. තුන්වෙනි දේ තමයි අපි සර්කියුලර් මසාජ් එකක් තමයි කරන්න ඕනේ. ස්ක්‍රබ් එක ටික ටික ගාන ගමන් ඉතාමත් මෘදුව රවුම් හැඩයට තමයි හැම පිරිමදින්න ඕනේ. මුලින්ම ඔයා කකුල් වලින් පටන් ගන්න. කකුල් වල යට ඉඳන් උඩට තමයි මේක ගාන්න ඕනේ. මොකද එතකොට තමයි රුධිර ගමනාගමනය හොඳින් සිද්ධ වෙන්නේ. දන හිස්, වැලමිට, විලුඹ වගේ දේවල් වල හැම හරි ඝනකමයිනේ. ඉතින් මේ වගේ තැන්වල හැම අවපැහැගැන්වෙන එක ටිකක් වැඩිපුර වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ වගේ තැන්වල ටිකක් වැඩි අවධානයක් දෙන්න. අනිත් වැදගත් දේ තමයි මේ වගේ ස්ක්‍රබ් එකක් අපි අත්යට ඉකිලිවලට වගේ පාවිච්චි කරනවා නම් ගොඩාක් පරිස්සමින් තමයි පාවිච්චි කරන්න ඕනේ. මොකද ඒ වගේ තැන්වල හැම ගොඩාක් සංවේදීනේ. හරිම තුනී. මේ වගේ තැන්වල අවපැහැගැන්වීමත් අඩු කරගන්න පුළුවන් මේ ස්ක්‍රබ් එකෙන්. හැබැයි ඒ වගේ තැන්වල මෙන්න මේ වගේ තමයි පාවිච්චි කරන්න ඕනේ. තදින් අතුල්ලන්න එපා. කෝපි සහ සීනි වල රළු ගතියක් තියෙනවනේ. ඉතින් කිසිම වෙලාවක මේ තැන් තදින් අතුල්ලන්න එපා. ඉතින් ස්ක්‍රබ් කළොත් සම හීරෙලා ඊට පස්සේ ඒ තැන් තවත් කළු වෙන්න පුළුවන්. ඉතින් මේ ස්ක්‍රබ් එක ඒ වගේ තැන්වල ගාලා ඔයාගේ ඇඟිලි තුඩු වලින් හරිම මෘදුව විනාඩියක් විතර තමයි ඔයා ස්ක්‍රබ් කරන්න ඕනේ. හැබැයි මතක තියාගන්න ඔයා ෂේව් හරි වැක්ස් හරි කරලා තියෙනවා නම් එදාට මේ ස්ක්‍රබ් එක පාවිච්චි කරන්න එපා. ඒ වගේ තැන්වල වගේ රෑෂස් වගේ දේවල් එන්න පුළුවන්. මොකද අපේ හැම ඒ වගේ ස්ථානවල හරි සංවේදීනේ. ඒක නිසා ඔයා මේක පාවිච්චි කරන්න කලින් ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. හතරවෙනි දේ තමයි ඇඟේ ගාලා විරුණාට පස්සේ විනාඩි 2ක් හෝ 3ක් මේ ස්ක්‍රබ් එක ඇඟේ තියාගත්තම ඇති. මේ කාලය ඇතුළත කෝපි වල තියෙන කැෆීන්, ඔලිව් ඔයිල් වල තියෙන හොඳ ගුණය මේ හැමදේම හොඳින් සමට උරා ගන්න මේ කාලය හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ මේ ස්ක්‍රබ් එක හොඳට හොදලා අරින්න ඕනේ. වැදගත්ම දේ තමයි ස්ක්‍රබ් කරාට පස්සේ ආයෙත් සබන් ගන්න යන්න එපා. සබන් ගෑවොත් ඔලිව් ඔයිල් වල තියෙන හොඳ ගුණය නැත්නම් සමට ලැබිච්ච තෙතමනය මෘදු බව මේ හැම දෙයක්ම ආයෙත් නැති වෙලා යනවා. හැබැයි අත්යට ඉකිලි වගේ ප්‍රදේශවල හැම හරි සංවේදීනේ. කෝපි කුඩු වගේ දේවල් ඒ වගේ තැන්වල රැඳෙන්න පුළුවන්. ඊට පස්සේ හැම හීරෙන්න පුළුවන්. ඒක නිසා ඔයා වොෂ් කරලා දාද්දි නැත්නම් රින්ස් ඔෆ් කරලා දාද්දි හොඳට මේ දේවල් ඇඟෙන් යවන්න try කරන්න වතුර වලින්ම. ඊට පස්සේ නාලා ඉවර වෙලා තුවායෙන් තදින් ඇඟ පීදාන්න එපා. හිමීට තෙත මාත්තු කරන්න. එතකොට ඔයාට තේරෙයි ඔලිව් ඔයිල් නිසා සමේ තෙතමනේ කොහොමද මතුපිට රැඳිලා තියෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම ඔයාට ලොකු වෙනසක් මේකෙන් ලබා ගන්න පුළුවන්. දැන් කියන දේ ගැන නම් අනිවාර්යයෙන්ම ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඔලිව් ඔයිල් කියන්නේ ලිස්සන දෙයක්නේ, මොනවා වුණත් තෙල් జాතියක්නේ. ඉතින් මේක බාත්රූම් එකේ පාවිච්චි කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න. මේකේ ඔලිව් ඔයිල් තෙල් බින්දුවක්වත් බාත්රූම් එකේ තියෙන්නේ නැති වෙන්න බාත්රූම් එකත් අන්තිමට හොදලා දාන්න. මම තව දෙයක් කියන්නම්. මම මේක මූණට නම් පාවිච්චි කරන්නේ නැහැ. මොකද අපේ මූණේ හැම හරි සංවේදීනේ. ඉතින් ඒක නිසා මම මේක ස්ක්‍රබ් එකක් විදියට මූණට නම් පාවිච්චි කරන්නේ නැහැ. මේක තමයි මං ආසාවෙන් අවුරුදු ගානක් තිස්සේ පාවිච්චි කරන ස්ක්‍රබ් එක. මං ඇත්තටම කඩෙන් කවදාවත් ස්ක්‍රබ් එකක් නම් අරගෙන නැහැ. මේක සතියට දවසක් හරි දවස් දෙකක් හරි කරන්න. ඔයා වෙනුවෙන් කාලය වැය කරන්න.
ඔයා පවුලේ අය වෙනුවෙන් ඔයාගේ කාලෙ වැය කරනවා වගේම ඔයා වෙනුවෙනුත් කාලය වෙන් කරගන්න ඕනේ. ඉතින් ඔයා සතියට දවස් 2ක් වගේ තියාගන්න මේක ඇප්ලයි කරන්න. ඔයාටත් හොඳ ප්‍රතිඵල තිබුණොත් මේකට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මගේ channel එක subscribe කරලා like එකකුත් දාන්න. මේ වගේ ඔයාගේ ජීවිතේ තවත් අප්ග්‍රේඩ් කරගන්න උදව් වෙන මේ වගේ තව ගොඩාක් වටින වීඩියෝස් මම ඉස්සරහට ඔයාලට අනිවාර්යයෙන්ම අරගෙන එනවා. එතකන් ඔයාලා සැපෙන් සනීපෙන් ඉන්න ඕනේ. එහෙනම් හැමෝටම bye.